අද අපි බලමු අපේ බෝඩ් එකේ දවසක් ගෙවෙන විදිය. අපි අද බෝඩ් එකේ දවල්ට කන්න වෙනවා. අපි කලියට ගන්න ඕනේ මේකම අපේ ගන්නේ. අපි අද හදන්නේ මාළු කරිය. මෙන්න තියෙනවා අපේ මාළු මිස් කරිය. මේ වෙලාවේ නිකන් මෙතන පාඩම් කරගෙන ඉඳලා පොට් එක දාලා ගිහින් දැන් මෙතන උයනවා. ඔන්න අපි මාළු මිස් එකට විතරක් දාගන්න ඕනේ නේද? ඒකට මෙන්න බෙදලා යන්නේ. ඔන්න අපි දැන් මේ බැදපු පිටරේ මාළු මිස් එකට දාගන්න යන්නේ. ඔන්න ඉවටයි අපි අපේ බෝඩ් ඉස්සරහා අස් කරන්න ඕනේ නේද? උදළු ගන්නවා. දැන් ඔන්න නිපුණි තක්කාලි ගෙඩියක් හොයන් යනවා උයන්න. ඒ අතරේ හිමාසා ආයෙත් උදළු ගන්නවා. මේ තියන්නේ අපේ උදළු ගෑවට පස්සේ කොරිඩෝව. නිපුණි කාලම් කරලා තියදී සොයා මිට් එක කොහොමත් රසයි. නිපුණි අපිට කන්න සොයා මිට් හදලා මේ තියන්නේ ඒක. මෙන්න තියෙන අපි හදාගත්ත සොයා මිට් එක. මේක ඇත්තටම රසයි. ඔන්න අපිට කන්න හාල් ලිපේ දාගෙන තමයි හදන්නේ. අපිට දවල්ට කන්න විතරක් යන්න දුන්නා. මේ තියෙන්නේ අපේ දවල් කෑම එක. නිපුණි පාඩම් කරන යට එක්සෑම්. අපි නම් එක්සෑම් එකක් අපි තාම හේ ඉන්නවා. අපේ බෝඩ් එකේ වැඩිපුරම වැඩ ගන්න නිපුණි. මේ වෙලාවේ එක්කෙනෙක් නිදි. මට යාව ගන්න දෙන්නේ. අපි වෙනදාට යා බලමු. දැන් අවස 4 වෙලාව මම කටියට දෙය හදන්න යන්නේ. ඔන්න මම අපිට ප්ලේන් ටී හැදුවා. නිපුණි ආවේ ඒක. යසා. නිපුණි අපිට තේ බොන්න බිස්කට් වලින් ආධාර කරා. අපි දැන් මුරුක්කු ගන්න යන්නේ. මේ තියෙන්නේ අපේ මුරුක්කු වාදනය. අන්න අපේ සුද්ධි අපිට පරෙප්පු හදන්න යන්නේ. ඔන්න දැන් තමයි පාඩම් වැඩක් කරන්න ගන්නේ. අපිටත් මේ දවස්වල එක්සෑම්. මෙන්න අපි සම්බෝධ කරන්න යන්නේ. හිමාසල් සම්බෝධ කරනවා. ඔන්න අපි රැයට කන්න යන්නේ. රැය 11ට විතර අපිට බොන්න මං ආයේ කෝපි හැදුවා. ඔන්න මම්මටත් කෝපි හදාගත්තා. රැය ඉතින් අපි පාඩම් කරලා පාන්දර 1ට විතර නිදාගන්න ගියා. ආයෙ වීඩියෝ එකකින් අපි හම්බෙමු.